සබරගමුව විශ්වවිද්‍යාලයේ තාක්ෂණික පීඨයේ දෙවන වසරේ ඉගෙනුම ලැබූ චරිත් දිල්ෂාන් නම් සිසුවා තම නිවසේදී කෙළවරලාගෙන මිය ගිය පුවත මේ වන විට රට පුරා දැඩි ආందోලනයකට තුඩු දී තිබෙනවා. සිය නිවසේ කුකුල් කූඩුවේ බාල්කයක එල්ලීමෙනු මෙම සිසුවා සියදිවි නසාගෙන තිබුණේ. විශ්වවිද්‍යාලය තුළ ඔහුට සිදු වූ අමානුෂික නවකවදය දරා ගැනීමට නොහැකි වී ඒ තුළින් ඇති වූ මානසික පීඩනය දරා ගැනීමට නොහැකිවයි මෙම සිසුවා සියදිවි නසාගෙන තිබුණේ. ඉතින් මෙම අවාසනාවන්ත තත්වයට මුහුණ දුන් සිසුවා ගෙලවල්ලා ගැනීමට පෙර ඉතා සංවේදී ලිපියක් ලියා තිබුණා. ඉතින් එම ලිපියේ සඳහන්ව තිබුණේ මෙවන්නක්: මම ඉගෙන ගන්න ආසයි, දියුණු වෙන්න ආසයි, දෙමාපියන්ට සලකන්න ආසයි. මට දෙමාපියන්ගෙන් කරදරයක් වුණේ නැහැ. ඒත් මේ මානසික පීඩනය මට දරා ගන්න අමාරුයි. ඒ නිසා මේ තීරණය මම ගන්නවා. මේකට කවුරුත් වග කියන්න ඕන නැහැ යනුවෙන් ඔහු එම ලිපිය ලියා තිබුණා. ඉතින් ඒ වගේම සබරගමුව විශ්වවිද්‍යාලයේ සිසුවියක්ද මෙම අවාසනාවන්ත මරණය හා විශ්වවිද්‍යාලයේ පවතින නවක වදය ගැන සඳහන් කරමින් Facebook සටහනක් පළ කර තිබුණා. එම Facebook සටහනේ ඇය මෙලෙස දක්වා තිබුණා: මම ඉගෙන ගන්නේ මේ කැම්පස් එකේ. ඇතුළේ ඉන්න ෆස්ට් ඉයර් සෙකන්ඩ් ඉයර් කොල්ලන්ගෙන් අහලා බලන්න මොනවද වෙන්නේ කියලා. උඩ බැච් වලින් අහලා වැඩක් නැහැ. හොඳට හොයලා බලන්න. හැම ෆැකල්ටි එකම සෙකන්ඩ් ඉයර් බැච් එකේ වුණත් බහුතරයක් බෝඩින් ගියේ ඇතුලේ නිදහසේ ඉන්න බැරි නිසායි. මහරෑ දැනුවත් කිරීම මීටින් අරෝමේව දාලා උන්නාතල් ගන්නවා. මේ කොල්ලට හොඳටම රැග් එක දුන්නේ මෙහි අවුරුදු උත්සවයට කලින් දවසේ රෑයි. ඒ රැග් කරේ ෂෝටක් ඇඳන් කාමරයකින් කාමරයකට මාරුණා කියලා. අපි හැමෝම ගෙන්වලා ෆ්ලෝ එකේ හාවෝ පැන්නුවා. ඌව වෙන මරන් ඌට හෙන වදයක් දීලා තියෙන්නේ. බාගෙට ඇඳුම් ගලව ගලවයි. පහුවදා අවුරුදු උත්සවයේ දවසෙත් බයිට් කළා. ඊට කලිනුත් ඌට පුදුම විදියට වද දුන්නේ. ඊට පහුවදා ඌ ගිහින් එන්නම් කියලයි ගෙදර ගියේ යනුවෙන් එම සිසුවිය ඉතා සංවේදීව එහිදී අදහස් දක්වා තිබුණා. ඒ වගේම මෙම සිදුවීමට ලක් වූ සිසුවාගේ මවද තමන්ගේ පුතාට උණු මෙම ආසනාවන්ත සිදුවීම තවත් කිසිම කෙනෙක්ට වෙන්නට එපා යනුවෙන් සඳහන් කරමින් ඉතා සංවේදී ප්‍රකාශයක් කර තිබුණේ මෙලෙසිනි: එයාට ගියාට පස්සේ වද දීලා මගේ පුතාට බෙල්ල එල්ලවලු, ඇඳුම් යට කලිසමක් ගලවවලු, ඒකලා මේම තල්ලු කරාලු, පිටි ඔළුව වැදුවලු, මගේ හැට්ට කටින් මගේ පුතාට ඇන්නලු. ඒකලා වද දීලා කබඩ් එකක් ඇතුළට මේම තල්ලු කරාලු. අපි ගෙදර ආවට පස්සේ අම්මිට මූණ දුන්නේ නැහැ. අනේ මගේ දරුවා ඒ පීඩනේ මගෙත් එක්ක කිව්වා අප්පා. ආයෙනම් මේ වගේ දුකක් වෙන දරුවන්ට දෙන්න එපා යනුවෙන් එම සිසුවාගේ මවද සංවේදී අදහස් දැක්වීමක් කර තිබුණා. ඒ වගේම මෙම අවාසනාවන්ත සිදුවීමට ලක් වූ චරිත්ගේ පියා සඳහන් කර තිබුණේ මෙවැනි කරුණක්: දැනට අවුරුදු 2ක් වෙනවා කැම්පස් එකට ගිහිල්ලා. ඒ අවුරුදු 2 පුරාවට මෙයාට නවකවාදී දීලා තිනවා ඒ සීනියර් බැච් එකේ ඉන්න ළමයි. ඉතින් මම කාරුණිකව ඉල්ලා සිටින්නේ බලධාරීන්ගෙන් මගේ පුතා මට නැති වුණා. නමුත් ඉදිරියට විශ්වවිද්‍යාල වලට තේරිපත් වෙන ළමයින්ට මේ වගේ නවකවාදයක් දීලා ඒ කට්ටිය අපහසුතාවයට පත් කිරීමට නොදී බලධාරීන් ඒ ගැන නිසි පියවරක් ගෙන නීතිය ක්‍රියාත්මක කරන ලෙසට මම කාරුණිකව ඉල්ලා සිටිනවා. ඉතින් විශ්වවිද්‍යාල තුල පවතින නවක වදයේ හේතුවෙන් බලාපොරොත්තු දහසක් පොදි බැඳගෙන එන මෙවැනි තරුණ ජීවිත රටට අහිමි වීම කෙතරම් ඛේදජනකද? මෙම සිසුවාගේ මරණයට සම්බන්ධ අයව වහාම නීතිය රැහැන්ට කොටු කර දැඩි දඩුවම් පැනවීම රටේ සුවහසක් වූ ජනතාවගේ පැතුමද වනවා.